ඉතින් ඔන්න මම ඔයාලට අද කියන්න හදන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නවා නම් අපි මොනවද සැලකිය යුතු කාරණා කියලා. ඉතින් රේන්ජ් රෝවර් එකත් ඉලෙක්ට්‍රික් තමයි. හැබැයි මේක පෙට්‍රල් වලින් දුවන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒකට කියනවා ප්ලගින් හයිබ්‍රිඩ් කියලා. ඒ කියන්නේ ප්ලග් කරලා charge කරන්නත් පුළුවන්. පෙට්‍රල් වලින් දුවන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ප්ලගින් හයිබ්‍රිඩ් කියලා. එතකොට පෙට්‍රල් වලින් දුවන්නේ නැතුව charging විතරක් දුවනවා නම් අපි කියනවා ඒක EV වාහනය, ඉලෙක්ට්‍රික් වාහනය, charge කරලා දුවන එක. එතකොට ඒකේ තියෙන්නේ බැටරි එකයි මෝටර එකයි විතරයි. සමහර ඒවා ජෙනරේටර් එකකුත් තියෙනවා බැටරි එක charge කරන්න. ඉතින් ඒවට කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන කියලා. දැන් මේකෙත් මේ charging place එකක් මේ වගේ තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. මේ විදිහට මේකෙත් charge කරගන්න පුළුවන්. ඒ වගේම මේ කොටස ගලවගෙන හයි charge කරගන්නත් පුළුවන්. එතකොට මේකටයි දෙකටම ක්ලිප් වෙන විදිහේ charger එකක් තියෙනවා. ඒක ගහපුවාම ඒකට අපි කියන්නේ high charge කියලා. මොකද ඒකෙන් කරන්නේ කෙටි කාලෙකින් charge කරන එක. මේක සාමාන්‍යයෙන් ගෙවල් වල සාමාන්‍ය තැන් වල තියෙනවා මේ charger එක. මේකෙන් ටිකක් වෙලා යනවා. මේකත් එක්කම high charge කරාට පස්සේ මේ කෙටි කාලෙකින් charge කරගන්න පුළුවන්. සමහර වාහන වල ඉතින් ඒක කාලය මේ වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර වාහන පැය 6ක් 7ක් යනකොට charge වෙනවා. එතකොට high charge ගහපුවම පැය දෙකකින් charge වෙනවා. normal charge ගහපුවම පැය 7ක් 8ක් යනවා. තව charger එකක් තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ charger එක. මේක අපි ගෙදර plug එකකට මේ වගේ 15 ampere plug එකකට මේක plug කරලා අර ඔයාලට මම පෙන්නුවා වගේ අර උඩ කොටසට මේක plug කරන්න තියෙන්නේ. මේ වගේ මේකටත් ලොකු power pack එකක් වගේ එකක් එනවා. ඉතින් මේකෙන් charge කරන්න අපි ගියොත් සාමාන්‍යයෙන් සමහර වාහන නම් පැය 12ක් ගහන්න ඕනේ. සමහර වාහන පැය 24ක් ගහන්න ඕනේ. ඉතින් කාලය ටිකක් යනවා. අපි වැඩට ගිහිල්ලා ඇවිල්ලා රැයට ප්ලග් කරලා තියලා උදේට ගලවනකොට ඒකෙන් charge කරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඔයාලව මම වාහනේ ඇතුළට ගන්නවා. මොකද වාහනේ ඇතුලේ තියෙනවා කාරණාවක් පෙන්වන්න මම ඔයාලට කිව්වනේ ප්ලගින් හයිබ්‍රිඩ් ගැන. දැන් මේකත් ප්ලගින් හයිබ්‍රිඩ් වාහනයක්. ඉතින් මේ රේන්ජ් රෝවර් එකේ මම ඔයාලට කියන්නම් දැන් මම මේ වෙනකොට මම මේකේ පාවිච්චි කරන්න දාගෙන ඉන්නවා EV කියලා එකක්. මේ EV කියලා මෙතන. එතකොට පෙට්‍රල් මෙතන charging තියෙන්නේ. මෙතන charging මේ ගානට තියෙන සාමාන්‍ය 70ක් 80ක් වගේ. එතකොට මම දැන් දාගෙන තියෙන මෙතන EV. ඒ කියන්නේ මේ වාහනේ full electric වලින් තමයි මේ වෙනකොට වැඩ කරන්නේ මේ. මෙතන EV වැටිලා තියෙනවා. එතකොට මම මෙතනින් EV එක මේ විදිහට අයින් කරොත් EV එක ඒ විදිහට අයින් කරොත් අපිට මෙතන පෙන්නනවා hybrid කියලා මේ. hybrid. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන බැටරි එකකින් සහ මෙතන තියෙන fuel එකකින් තමයි මේක වැඩ කරන්නේ. ඒ කියන්නේ පෙට්‍රල් වලින් සහ බැටරි එකෙන් සමානව වැඩ කරන්න ගන්නවා. ඉතින් අපි ඒකට තමයි කියන්නේ ප්ලගින් හයිබ්‍රිඩ් කියලා. ඉතින් ඒ කියන්නේ ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. EV එකකින් යන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනයක ඉලෙක්ට්‍රික් පැත්ත අපි පාවිච්චි කරනවා ඇපාර්ට්මන්ට් එක ඇතුලේ ඔය මේ තියෙන පාකින් වල යන්න ඒ වගේ වටත් අපි පාවිච්චි කරනවා. මොකද සද්ද නැතුව අර ලොකු ගෝසාවක් නැතුව ඒ වගේ තැන්වල මිනිස්සු ගැවසින් තැන්වලත් අපි ඉලෙක්ට්‍රික් පාවිච්චි කරලා යනවා. ඒ කියන්නේ හයිබ්‍රිඩ් වාහනයක නම් EV පැත්ත දාගෙන අපි ඒ වගේ ඇතුළත යනවා. මොකද මේ සද්ද නැතුව අනිත් අයට කරදරයක් නැතුව යන්න. ඉතින් ඒක මං නිකන් එකතු කරේ මේකට. ඉතින් ඒක සමහර අය කරනවා සමහර අය කරන්නේ නැහැ. මොකද හෝන් එකක්වත් අපි ඒව ඇතුලේ ගහන්නේ නැහැ. හොඳ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි මේ මම වාහනේ පෙන්නලා ඔයාලට කිව්වේ. දැන් මං කියන්නම් EV වාහනයක අපි බලන්න ඕනේ මොනවද කියලා මිලදී ගන්න යනවනම්. ඉතින් අපි EV වාහනයක් ගන්නවා නම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නවා නම් අනිවාර්යෙන් අපි බලන්න ඕනේ ඒ ඉලෙක්ට්‍රික් වාහනේ මොන ආයතනෙන්ද නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඒකේ නම වෙනස් නම් අපි නම අහලා නැත්නම් ඒ ආයතනයේ මව් ආයතනය මොකද්ද? ඒ වාහනේ ආයත් වෙන
ප්‍රධාන ආයතනය මොකක්ද කියන එක අපි විශේෂයෙන්ම බලන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒ වාහනයේ මොනවා හරි ෆෝල්ට් එකක් ආවොත් වගකිය යුතු ආයතනයක් තියෙනවද? අපි දන්න ආයතනයක්ද ලංකාවේ තියෙන ආයතනයක්ද කියලා අපිට දැනගන්න පුළුවන් නිසා ප්‍රධානම එක තමයි නොදන්න නමකින් ඇවිල්ලා තියෙන වාහනේ අයත් වෙන ආයතනය මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනේ. නැත්තම් මේක මුලින්ම පටන් ගන්න ආයතනයක්ද අලුත්ම වාහනයක්ද කියලා බලන්න ඕනේ. අලුත්ම වාහනයක් නම් පුංචි ගැටලුවක් තියෙනවා. අපේ රටේ නිෂ්පාදිත එකක් නෙමෙයි නම් අපිට පොඩ්ඩක් ඒකේ සර්විස් පැත්ත, එතකොට ඒකේ ස්පෙයා පාර්ට් පැත්ත පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වෙයිද? නැත්තම් මේ ආයතනය වහලා යයිද දන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒකට වොරන්ටි පීරියඩ් එක කොච්චරක් තියෙනවද කියලා. දැන් සාමාන්‍යයෙන් EV වාහනයක් ගන්නවා නම් බැටරි එකට වොරන්ටි එක අවුරුදු 8ක්වත් දෙනවා. ඉතින් අවුරුදු 8ක් කියන්නේ සාමාන්‍ය අපි අවුරුදු 5න් 6න් පස්සේ වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ, විකුණනවා. මේ විකුණනවා කිව්වහම චූටි කතාවක් තියෙනවා. ඉලෙක්ට්‍රික් වාහන වලට දැනට ලංකාවේ සෙකන්ඩ් මාකට් එක, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉතා මහ පරිමාණයෙන් හැදිලා නැහැ. ඉතින් පෙට්‍රල් වාහන නම් සාමාන්‍ය ලක්ෂ 30ට විතර තියෙන වාහන ලක්ෂ 80ට විතර විකුණනවානේ අපේ ලංකාවේ. මේ එහෙම එකක් තියෙනවානේ. ඉතින් ඉලෙක්ට්‍රික් වාහන නම් සාමාන්‍යයෙන් කෝටියකට, කෝටි එකමාරකට, දෙකකට ගන්න එක කෝටි 5කට විතර මේ විකුණන්න නම් බැරි වෙයි මම හිතන විදියට. මොකද ඉලෙක්ට්‍රික් වාහනයන් නිසා මේ සාමාන්‍යයෙන් ගාණක් අඩුයි. තාම ඒක කන්ෆර්ම් කරලා කියන්න බෑ. ඒ හන්ද ඒ බලාපොරොත්තු ලොකුට තියාගන්න එපා. සාමාන්‍යයෙන් හොඳ කම්පැනි ගන්නම් අපි දන්න කියන්නේ ප්‍රසිද්ධ ආයතනයක් නම් ලංකාව පුරා වාහන විසිරලා තියෙන ආයතනයක් වගේ නම් උන්න මාකට් එක පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. ඉතින් අපි නොදන්න එහෙම අලුතෙන් ආපු ඒ බ්‍රෑන්ඩ් එකක් නම් අපි දන්නේ ඉස්සරහට ඒක ඇයිද කියලා, මේ වැඩි මිලකට ඇයිද කියලා. ඉතින් එහෙම කාරණා තියෙනවා. අපි මේ පැත්ත වෙනම කතාවක්. ඉතින් අර බැටරි එකේ වොරන්ටි එක බලන්න ඕනේ. ඊට පස්සේ අපේ වාහනයටත් වොරන්ටි එකක් දෙනවා. අවුරුදු 5ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් පදිනකම් අන්න ඒ වගේ වොරන්ටි පීරියඩ් තියෙනවා. මමත් නිකන් කියන්නේ. ඉතින් ඇත්තටම ඒ හා සමානව මම කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්ය වාහනයක් බලද්දී වොරන්ටි පීරියඩ් එක බලන්න ඕනේ. මොකද අපිට එකපාරට කාටවත් මේ වාහනය හදන්න දෙන්න බෑ. EV වාහන ගැන ලොකු දැනුමක් තියෙන ආයතනයකට දෙනවා මිසක් නැත්තම් අපි දෙන්න ඕනේ ඒ ප්‍රධාන ආයතනයටම තමයි. ඊට අමතරව තව තියෙනවා කාරණාවක්. බැටරි එක සහ ඒ මෝටර් සිස්ටම් ඒ ඔක්කොම කූලන්ට් වලින් හරි මොකක් හරි සිස්ටම් එකේ ෆෑන් වලින් හරි කූල් කරන සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රික් වාහන වලට බැටරි එකත් කූල් කරනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ පැත්තත්. බැටරි එකත් රත් වෙනවා නිතරම. දැන් හිතන්නකෝ අපේ ෆෝන් එකේ අපි අල්ලන් ඉන්නකොට ගොඩක් වෙලා මොනවා හරි කරනකොට පිටිපස්සෙන් අපිට දැනෙනවා රත් වෙනවා. ඒකට ෆෝන් වල තියෙනවා දැන් කූලින් එකක් හයි කරන්න. ඉතින් ඒ වගේ මේ ඔරිජිනල්ම කූල් කරන සිස්ටම් එකක් එනවා ඉලෙක්ට්‍රික් වාහන වල. ගොඩක් ඒවා මම දැක්කා. ඉතින් ඒ වගේ ඒවත් බලන්න ඕනේ. මොකද එතකොට මේ අර කල් පැවැත්ම වැඩි මේ සහ ඒ වගේ තියෙන performance, ඒ කියන්නේ කාර්යක්ෂමතාවය මේ කිසිසේත්ම අඩු වෙන්නේ නැහැ. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් අරවට. ඉතින් හොඳ කූල් එකක් ලැබෙනවා. රත් වෙලා ගිනි ගහගෙන අමාරුවෙන් දුවන්නේ නැහනේ. ඒ හන්දා ඒ නිසා ඒ පැත්තත් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් ඉලෙක්ට්‍රික් වාහනවල ගොඩක් දුරට මේ එන්ජින් ඔයිල් මාරු කරන්න, එතකොට එන්ජින් මේ ඔයිල් ෆිල්ටර් මාරු කරන්න, එතකොට සර්විස් මේ කරලා ඔය එක ගොඩක් ඒවා තියෙනවානේ අපේ සාමාන්‍ය පෙට්‍රල් වාහනයක මේ කිලෝමීටර් 5000න් එහෙම. ඉතින් ඉලෙක්ට්‍රික් වාහන වල ගොඩක් දුරට එහෙම සර්විස් එන්නේ නැහැ. සර්විස් එකක් එන්නේ 10000න් ඒ වගේ තමයි. ඉතින් අර මේ 10000න් කරන්න තියෙන්නේ පොඩි සේවාවක්. ඒ කියන්නේ කූලන්ට් එක චෙක් කරන්න ඕ වගේ. ඉතින් මොකද මෝටර එකකුයි බැටරි එකකින් වැඩ කරන වාහනයනේ. ඉතින් ඒවට ලොකු සර්විස් එකක් එන්නේ නැහැ. මේ එතකොට ඒකත් බලන්න ඕනේ. හැබැයි සර්විස් එකකට දාගන්න සර්විස් සෙන්ටර් මේ වගේ දැන් පවත්වාගෙන යනවද කියලා ඒකත් බලන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි අපි ගෙවන මුදලට මේකේ තියෙන ඔප්ෂන්, voice commanding, එතකොට sunroof, ඉතින් ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා නම් ගාන එක්ක බලද්දින් ඒක වටිනවා නම් අන්න ඒ පැත්තත් වටිනවා. ඉතින් අර මේ සෙල්ලම් බඩු වගේ ඔප්ෂන් නෙමෙයි මං කියන්නේ. ඒ වගේ ඒවා ඉතින් ගොඩාක් දුරට ඕනේ වෙන්නේ නැහැ. අපිට වාහනේ රනින් පැත්තනේ ගොඩක් බලන්න ඕනේ. ඉතින් ඒ පැත්ත බලලා ඔප්ෂන් උත් සාමාන්‍යයෙන් තියෙනවා නම්
මේ ගානට සරිලන විදිහට. ඉතින් එහෙනම් ඔන්න EV වාහනේ වටිනවා. ඉතින් මං ওই කාරණා ටික තමයි අපි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නවා නම් බලන්න ඕනේ ප්‍රධාන වශයෙන්. මම තව පුංචි දේවල් ටිකක් මේකට එකතු කරන්නම්. අපි සමහර අය ආසාවට එක එක කලර්ස් ඇඩ් කරගන්නවා අපේ වාහනේ ලස්සනට තියාගන්න, ලස්සන වාහනයක් ගන්න ඕන නිසා. ඉතින් ඒක හොඳ වැඩක්. අපිට ආස විදියට මේ කලර් එක මේ ගන්න එක. හැබැයි ඔයාට හිතෙන්නේ නැද්ද අපිට ලංකාවේ කලර් එක මේකට මැච් කරලා කලර් එකක් හදලා පේන්ට් කරන්න පුළුවන් විදිහේ කලර් එකක් ගත්තා නම් හොඳයි කියලා. ඒක ඉතින් මගේ තියෙන අදහසක්. හැබැයි අපිට මැච් කරලා කලර් එකක් හදාගන්න බැරි කලර් එකක් අපි තෝරගත්තොත් මේ එහෙම තියෙනවා. මේ එහෙම වාහන තියෙනවා ලංකාවේ කලර් එක. සාමාන්‍යයෙන් ඒක කරන්න පිට රටකින් ඒකට ගෙන්නන්න වෙනවා. එහෙම ලොකු ප්‍රොසෙස් එකක් ඒක ඒ විදියට බැලුවොත්. මේ මං කියන්නේ සාමාන්‍ය විදියට මේ දැන් ගොඩක් ඉලෙක්ට්‍රික් වාහන වල නම් එච්චර දුර දිගේ ඉතලා පේන්ට් එකක් කරන්නේ මේ ඉතින් අපිට හදිස්සිය පොඩි ඩැමේජ් එකක් වුණොත් තැනකින් පේන්ට් කරගන්න පුළුවන් විදියකට මේ කලර් එක හොයාගන්න පුළුවන් විදිහේ කලර් එකක් අපි ගන්නවා නම් ගොඩක් දුරට මේ වටිනාකමක් තියෙයි. මම ඒක නිකන් කිව්වේ. ඔයාලට ඒක ගලප ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඊට අමතරව ෆිනෑන්ස් එකට යනවා නම් දෙපාරක් හිතන්න. තමන්ගේ සැලරි එකට හෝ තමන්ගේ ආයතනයේ ලැබෙන ආදායම අනුව ෆිනෑන්ස් එකකට යන්න. ෆිනෑන්ස් ගැන කතා කරද්දී මමත් ලොකු අත්දැකීමකට මුහුණ දුන්නා. ආසාවට වාහනයක් ගන්නවා වගේ නෙමෙයි, ෆිනෑන්ස් එක ගැන දෙපාරක් හිතන්න. ලොකු මුදලක් අපි අතින් දීලා පොඩි ෆිනෑන්ස් එකකට ගියාට කමක් නැහැ. සමහර අය පොඩි මුදලකට මේ ෆිනෑන්ස් දාලා වාහනේ එවලි විකුණන්න ඕන හන්ද දෙනවා. ඉතින් ඒකට නම් යන්න එපා. මොකද ෆිනෑන්ස් එක ගොඩක් ගෙවාගෙන යනකොට වාහනෙත් මොනවා හරි මේ අඩුපාඩු වෙනවනේ සමහර අය වාහනවල. ඉතින් එහෙම වුණාම අපිට මාර අපහසුයි. ෆිනෑන්ස් ගෙවන්න හිතෙන්නේ නැහැ. අම්මෝ ඊට පස්සේ ඉන්ෂුරන්ස් එක ලයිසන් කරන්න ඒ කාලෙත් ඇවිල්ලා ඔහොම ඕක පැටලිලි සහගතයි. යන්න පොඩි ෆිනෑන්ස් එකකට යන්න බෑ. ඉතින් අපේ මේ ආර්ථිකත් එක්ක බෑ. මම ඒක දන්නවා. නමුත් අර මම කියන්නේ ඔයාලට මේ අමාරු වැටෙන්න එපා කියන එක තමයි ඒකෙන් අදහස් කරේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මම EV වාහනයක් ගන්න ඉන්න ඔයාට හීන දකින්න ඔයාට විශේෂ වෙයි කියලා හිතලාගෙන ආවේ. ඉතින් ගොඩ දවසකින් මේ වගේ වීඩියෝ එකක් කරේ නිකන් හිතිලා. හොඳයි එහෙනම් ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට වටිනා වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි මගේ වීඩියෝස් මේ බලන ඔයාලට. ඉතින් ජයෙන් ජයම වේවා.